එදිනදා ජීවිතයේදී විදුලි බලය කියලා කියන්නේ අපිට නැතිවම බැරි කාරණයක්. විදුලි බලය උත්පාදනයට වගේම ගබඩා කර තබා ගැනීමටත් විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ අතරින් වියලි කෝෂ එහෙම නැත්නම් බැටරි වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. කුඩා අත්තරලොස්සු ඉඳලා බොහෝ උපාංග සහ යන්ත්‍ර සූත්‍ර වලට නැතුවම බැරි උපකරණයක් තමයි බැටරි කියලා කියන්නේ. ඉතින් මේ කියන්නේ එක්සත් රාජධානී බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ භෞතික සහ රසායන විද්‍යාඥයන් පිරිසකගේ අපූර්ව සොයා ගැනීමක් පිළිබඳව. ඩයමන්ඩ් බැටරීස් එහෙම නැත්නම් දියමැන්ති බැටරි ලෙස හැඳින්වෙන වියලි කෝෂයක් නිර්මාණය කිරීමට මේ පිරිස සමත් වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා වූ ක්‍රමවේදය බීටා වෝල්ටික් කියලා තමයි හැඳින්වෙන්නේ. එයින් අදහස් කරන්නේ එය විකිරණශීලී ප්‍රභවයකින් විමෝචනය වන බීටා අංශු භාවිතයෙන් විද්‍යුත් ධාරාවක් ජනනය කරන බව. න්‍යෂ්ටික බලාගාරවලින් නිකුත් වන විකිරණශීලී අපද්‍රව්‍ය ඉතාමත් අන්තරාකාරී සහ විනාශකාරී බව අපි හොඳින් දන්න කරුණක්. නමුත් එමගින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනයක් සිදු නොවන නිසා පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස තමයි සැලකෙන්නේ. මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම විශාල අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි මේ තාක්ෂණය යොදාගෙන තියෙන්නේ. නමුත් මේ බැටරිය ලබා දෙන්නේ සාමාන්‍ය AA බැටරියකින් ලබා දෙන ශක්ති ප්‍රමාණයට වඩා ඉතා අඩු වගයක්. නමුත් සාමාන්‍ය AA බැටරියක් එහි උපරිම කාර්යක්ෂමතාවයෙන් එක දිගට ක්‍රියා කළහොත් පැය 24කින් ඒවායේ විදුලි බලය අවසන් වෙනවා. නමුත් මේ ඩයමන්ඩ් බැටරියේ ශක්ති ප්‍රමාණය හරියටක් බවට පත් වෙන්න වසර 5700ක් වගේ විශාල කාලයක් ගත වෙනවා. අඩු බලයක් තිබුණත් මේ බැටරි වල තියෙන විශාල ආයු කාලය නිසා දිගු ආයු කාලයක් අවශ්‍ය වන පේස්මේකර් සහ චන්ද්‍රිකා වැනි යෙදුම් සඳහා මේ බැටරිය යොදා ගැනීම තමයි විද්‍යාඥයන්ගේ අදහස. ඒ කොහොමුණත් මේ තාක්ෂණය තවමත් පරීක්ෂණ මට්ටමේ තමයි පවතින්නේ. ඉතින් මේ පරීක්ෂණ සාර්ථක වුණොත් අනාගතයේ දවසක අපිටත් කිසිම දවසක රීචාර්ජ් කරන්න අවශ්‍ය නොවන ස්මාර්ට් ජංගම දුරකථන වගේ උපකරණත් මිලදී ගන්න පුළුවන් වේවි. ඉතින් මේ වගේ අලුත් විස්තර දැනගන්න ඔයාලත් කැමති නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා.